කතාවක්. බඩදරුව අම්මා කෙනෙකුගේ ඇහැකට හඳුනලා දෙන්න එපා කියලා. මොකද්ද මේ කතාව? ඇයි මුතුන් මිත්තන් මේ වගේ කතාවක් කියලා තියෙන්නේ? මේ වගේ කතාවක් මුතුන් මිත්තන් කියලා තියෙන්නේ මුතුන් මිත්තන්ගේ කාලේ දන්නවා දරුවෙක් බිහි වුණාට පස්සේ හොඳ පෞරුෂයක් තියෙන හොඳ නිරෝගිමත් දරුවෙක් වෙන්නේ කුස තුල ඉන්න කාලේ අම්මා සතුටින් හිටියොත්. අම්මා නිරෝගීව හිටියොත් කියන දේ අපේ මුතුන් මිත්තන් දන්නවා. නමුත් වර්තමානයේ කතාව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා දරුවෙක්ගේ නැත්තම් වැඩිහිටිය අවදිට ගිහිල්ලා ඒ කෙනාගේ පෞරුෂයක් ගොඩ නැගින්න හේතු සාධකයක් වන පළවෙනි හේතු සාධකය අපි කතා කරනවා ආරම සාධකයන් සහ බාහිර සාධකයන් පාරිසර සාධකයන් කියලා. ඒතර ආරම සාධකයන් වශයෙන් ඥාන පරිසරය ගත්තාම බාහිර පරිසරය යටතේ අපි කතා කරනවා අංශ දෙකක්. එකක් කුස තුල පරිසරය අනිත් එක බිහි වුණාට පසු පරිසරය. ඉතින් බිහි වුණාට පසු පරිසරයෙන්ම දරුවෙක්ගේ පෞරුෂයක් නැත්නම් වැඩිහිටි කෙනෙක්ගේ පෞරුෂයක් ගොඩ නැගුණා කියන්න බෑ. කුස තුල කාලේ තමයි හරි විදිහට ස්නායු වර්ධනය වෙමින් මොළයේ වර්ධනය වෙමින් හෝමෝන වර්ධනය වෙමින් දරුවේ බිහි වෙන්නේ. ඒතකොට මේ කාල සීමාවේ අම්මා විඳින අත්දැකීම් චිත්ත වේගය කියන්නේ දුක්ඛෙන් සතුටින් දුකින්ද සතුටින්ද බයෙන්ද සැකෙන්ද ජීවත් වෙන මේ දේවල් දරුවට බලපාන රසායනික වශයෙන් බලපාන. ඒ වගේම අම්මා පාවිච්චි කරන ඖෂධ වර්ග මත්ද්‍රව්‍යයන් අම්මගේ වයස මේ දේවලුත් බලපාන. ඉතින් දරුවෙක්ව සතුටින් නැත්නම් නිරෝගී දරුවෙක් විතර බිහි කරන්න නම් මේ ගැබිණි කාලේ අම්මා සතුටින් ඉන්න ඕනේ. අම්මා නිරෝගීව ඉන්න ඕනේ. අපි කියනවානේ මුතුන් මිත්තන් කියලා තියෙන අම්මගේ දොළ දුකක් සංසිඳවන්න ඕනේ. කියන ප්‍රෙග්නන්ට් කාලේ නැත්නම් ගැබිණි කාලේ ඉන්න අම්මා කෙනෙක්ගේ දොළ දුකක් සංසිඳවන්න ඕනේ කියලා. කියන්නේ අම්මාව සතුටින් තියන්න ඕනේ. ඒතර තමයි දරුවා සතුටින් ජීවත් වෙන්නේ. එතකොට මේ කාලේ දැන් වර්තමානයේ අපි දැක්කොත් ප්‍රෙග්නන්ට් අම්මලා ડિප්‍රෙෂන් වෙන්න කට්ටිය ඉන්නවා. ඇන්සයිටි තියෙන අය ඉන්නවා. ස්ට්‍රෙස් වෙන අය ඉන්නවා. ඉතින් මේ අම්මලාගේ දරුවෝ තමයි දැන් අපි කතා කරොත් අධික්‍රියාකාරී දරුවා, නොටිසමි දරුවෝ විතර බිහි වෙන්නේ. ඒ වගේම ඉස්සරහට ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන පුද්ගලයන් බිහි වෙන්නේ මේ කාල සීමාවේදී දරුවෙක්ට ලබන දේවල් තුලින්. ඒ කියන්නේ අම්මා අත්විඳින චිත්ත වේගයන් වෙන්න පුළුවන්. ඖෂධයන් වෙන්න පුළුවන් අම්මා ජීවත් වෙන පරිසරය වෙන්න පුළුවන් කියන ප්‍රචණ්ඩකාරී පරිසරයක්ද කොයි විදිහේ පරිසරයක්ද අම්මට ඇසෙන්න ලැබෙන දේවල් මේ දේවල් තුලින් දරුවෙක්ගේ පෞරුෂයක් ගොඩනගෙනවා. එතකොට අපි මේ කියන වර්තමානයේ බිහි වෙන දරුවෝ වර්තමානයේ ආදි කාලේ බිහි වුණු දරුවන්ගෙත් පෞරුෂයන් වැඩිහිටි වියට ගිහිල්ලා හැසිරීම මේ සියල්ලක්ම තීරණය වෙන අවධියක් තමයි මේ කුස තුල ඉන්න කාලේ. ඉතින් කුස තුල ඉන්න කාලේ දරුවට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා හිතලා අම්මා තාත්තා රණ්ඩු වෙන අවස්ථාවන් තියෙනවා. අම්මා තාත්තා දුකින් ඉන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ දේවල් හැම දෙයක්ම දරුවට පේනවා, ඇහෙනවා. කුසට දවස් 14න් පස්සේ දරුවෙක්ගේ හැම ක්‍රියාවක්ම විඳිනවා, දකිනවා. මේ දේවල් සිද්ධ වෙන නිසා පෞරුෂයක් ගොඩ නැගින්න මේ කුස තුල පරිසරය වැදගත්ම ස්ථානයක් දරන තැනක්.